සුබ දවසක් සැමට. මම ආචාර්ය මොනිකා ට්‍රිලිෂියා. අද මාගේ දේශන මාලාවේ දිගහැරෙන ප්‍රධාන දේශන මාතෘකාව වන්නේ ප්‍රංශ විප්ලවයට බලපෑ හේතු සාධක. එතකොට මෙතනදී අපි ප්‍රංශ විප්ලවය කියන්නේ මොකක්ද සහ ඒ ප්‍රංශ විප්ලවයට බලපෑ හේතු සාධක අපි අධ්‍යයනය කරමු. එතකොට වර්ෂ 1789 ප්‍රංශයේ ජනතාව එකතු වෙලා එරට පැවතිච්චේ රාජාණ්ඩු පාලන ක්‍රමය බිඳ දමලා නව පාලනයක් පිහිටුවා ගැනීම තමයි අපි ප්‍රංශ විප්ලවය කියලා මෙතනදී හඳුනගන්නේ. එතකොට යුරෝපා ඉතිහාසය ගත්තම ඉතාමත්ම ඓතිහාසික සිද්ධියක් තමයි මේ ප්‍රංශ විප්ලවය. ඉතින් මේක මුළු මහත් ලෝක දේශපාලන ක්‍රියාවලියටම බලපාපු ප්‍රබල සිද්ධියක් වුණා. ඉතින් ප්‍රංශ විප්ලවය ගත්තම මෙය මධ්‍යම පන්තිකයන්ගේ විප්ලවයක්, අනිත් පැත්තෙන් රදල පන්තිකයන්ගේ විප්ලවයක් හරි ගොවි ජනතාවගේ විප්ලවයක් ලෙසිනුත් අපිට විවිධ මත පළ කරන්න පුළුවන්. ඒ වගේමයි සමාජවාදී ඉතිහාසඥයන් මේ ප්‍රංශ විප්ලවය ගත්තම මධ්‍යම පන්තිකයන්ගේ විප්ලවයක් ලෙසිනුත් ඒ වගේම පැරණි අර සමාජ සංස්ථාවලට එරෙහිව නැගී සිටීම ඒ ඇතිකල විප්ලවයක් ලෙස තමයි ඔවුන් මේක හඳුන්වන්නේ. ඉතින් ඒ වගේමයි එඩ්මන්ඩ් බර්ග් සමහරක් ප්‍රකාශ කරලා තියෙනවා මේ ප්‍රංශ විප්ලවය මුළු ලෝකයේම ඇති වූ ශ්‍රේෂ්ඨතම සිදුවීම කියලා. මෙන්න මෙහෙම ප්‍රංශ විප්ලවය මුළු මහත් ලෝකයටම මේ බලපෑම ලැබුණා. හරි. ඊළඟට අපි දන්නවා මේ යුරෝපා ඉතිහාසය අධ්‍යයනය කරනකොට පුනරුද යුගයේ 1453 කොන්ස්ටන්තිනෝපලය තුර්කීන් විසින් අත්පත් කර ගැනීමෙන් පසුව ලෝකයේ අලුත් යුගයක් එනවා නූතන යුගය බිහි වෙන. ඒතර නූතන යුගය බිහි වෙන්න කලින් අපිට හම්බ වෙන මේ පුනරුදය. ඒතර මේ පුනරුදයෙන් පස්සේ අපිට හම්බ වෙනවා දේශ ගවේෂණය, ඊළඟ වෙළඳාම දියුණු වෙනවා, ඊළඟ කර්මාන්ත අංශයන්ගේ මේ ප්‍රංශය විශේෂයෙන්ම 18 වන සියවස වනකොට යුරෝපයේ කැපී පෙනෙන රාජ්‍යයක් වශයෙන් වර්ධනය වෙලා පවතිනවා. එතකොට හැබැයි ඒ වෙන විටත් මේ කුෂිකාර්මික අංශයෙන් වගේම ගෘහ කර්මාන්ත අංශයෙන් තමයි ප්‍රංශය වඩාත් ශක්තිමත්ව පවතින්නේ. ඒ කියන්නේ අපි සාපේක්ෂව බ්‍රිතාන්‍යයත් එක්ක වගේ බලන බ්‍රිතාන්‍යය ඇවිල්ලා නූතන යුගයට එළඹෙන කාර්මික විප්ලවය ඇති වෙලා ප්‍රබල ශක්තිමත් කර්මාන්ත බිහි වෙලා ඒ පැත්තෙන් ගොඩක් දියුණු වෙලා. ප්‍රංශය ගත්තම කුෂිකාර්මික අංශයෙන් තමයි ගෘහස්ත කර්මාන්ත තමයි ප්‍රබල වෙලා තිබුණේ. ඒ වගේමයි බෝර්බෝන් රාජවංශය විසින් පාලනය කරපු මේ ප්‍රංශයේ පැවතිච්චේ රජ පෙළපත මේ වෙනකොට ඒ පරම බලය ඒගොල්ලොන්ගේ බිඳ හෙළලා දාලා මේ මිනිස්සුන්ගේ අතට බලය ලබා ගැනීම තමයි ප්‍රංශ විප්ලවයෙන් සිද්ධ වෙන්නේ. ඉතින් මේ ප්‍රංශ විප්ලවයේ අපි කවුරුත් දන්නා ප්‍රධාන තේමා පාට තුනක් අපිට හම්බ වෙනවා. නිදහස, සමානාත්මතාවය සහ සහෝදරත්වය. ඉතින් මෙතනදී අපි හඳුන ගන්නවා පැහැදිලි ලෙසම මේ සුඛෝපභෝගී ජීවිතයක් ගත කරපු මේ බූර්බෝන් රාජ්‍ය පාලකයන්ගේ පැවතිච්ච ඒ අසීමිත බලය නැත්නම් ඒ තමා වෙත ඒකරාශී කරගත් ඒ බලය ඒ වගේමයි ඒ පල්ලිය ප්‍රමුඛ පූජකයෝ සහ රදල පිරිස ගත්තම ඔය තුන්ගොල්ලම විශේෂයෙන්ම රජුරෝ පල්ලිය පූජකයෝ රදල පිරිස. හරි? ඒ කියන්නේ රජුරෝ පල්ලිය ප්‍රමුඛ පූජකයෝ සහ රදල පිරිස ගත්තම මේ ප්‍රංශ ජනතාව මහත් පීඩාවට පත් කරලා බලය වර්ධනය කරගෙන තිබුණේ මේ වෙනකොට. ඉතින් මේ පරිසරය මේ පසුබිම කාලාන්තරයක් මුළුල්ලේ පෝෂණය වෙමින් පවතිලා ඒක විකාශනය වෙලා ඉතින් මේ විප්ලවය අපි දන්නවා ආරම්භ වෙනවා 1789 ජූලි 14 වෙනිදා ප්‍රංශ බන්ධනාගාරයේ වෙච්ච බැස්ටිලයට පහර දීම. ඉතින් මෙන්න මේ වගේ පසුබිමක් තුළ මේ ජනතා පීඩනය පුපුරා ගිය අවස්ථාවක් හැටියට ප්‍රංශ විප්ලවය අපි සාකච්ඡා කරනකොට මේ ප්‍රංශ විප්ලවයට බලපාපු තත්කාලීන ඒ දේශපාලන ආර්ථික සමාජීය හේතු සාධකයන් අපි මෙතනදී හඳුනා ගැනීම වැදගත් වෙනවා. අපි ඊළඟට බලමු මොනවද මේ ප්‍රංශ විප්ලවය ආරම්භ වෙන්න බලපාපු දේශපාලන ආර්ථික සමාජ හේතු. එතනදී අපි පළමුවෙන්ම කතා කරොත් දූෂිත රාජාණ්ඩු පාලනය.
පාලනය ගැන දේශපාලනය ගැන අපි කතා කරොත් අපි මේ ප්‍රංශ විප්ලවයට කලින් ඉඳන්ම ප්‍රංශයේ බෝර්බෝන් රාජවංශික පාලකයෝ තමයි පාලනය ගෙන ගියේ. ඒතර විප්ලවයට ආසන්න කාලය වෙනකොට මේ 16 වෙනි ලුයි රජතුමා අපිට හම්බ වෙන්නේ. රජතුමා වටා අසීමිත බලයක් සංකේන්ද්‍රගත වෙලා පැවතුනේ. ඉතින් මේ 16 වෙනි ලුයිට කලින් හිටපු අපි ගත්තොත් 13 වෙනි ලුයි 14 වෙනි ලුයි ඒ වගේ ලුයි රජවරුන්ගේ කාලේ ඉඳන්ම ආපු විකාශයක් අපි දකිනවා. ඒ වගේමයි 16 වෙනි සියවසෙන් පස්සේ මේ රජුගේ බලය කියන එක අත්නෝමතික ලෙස තමයි මේ පාලනය කරේ මේ බූර්බෝන් වංශික පාලකයන් විසින්. ඉතින් මේක අපි දකිනවා ඒගොල්ලෝ සතු වෙලා තිබිච්ච ඒ පරමාධිපත්‍ය බලය අත්විඳපු අවස්ථාවක් හැටියට. හරි ඊළඟට අපි කතා කරොත් විශේෂයෙන්ම 14 වෙනි ලුයි රජුරුවන්ගේ සමය එනකොට ඊළඟට ඒ වගේමයි එයාගේ මව ගත්තම ඔස්ට්‍රියානු ජාතිකයන් බිසව විසින් මේ වසර කිහිපයක් පුරා මේ රාජ්‍ය පාලනය මෙහෙवला තියෙනවා. ඒ වගේමයි කලාව විලාසිතාවන්ට ඉතාමත්ම ප්‍රිය කරපු මේ 14 වෙනි ලුයි රජුරෝ ගත්තම විශේෂයෙන්ම මෙයා ප්‍රිය සංഭാෂණ ආදී ඉතාමත්ම ඉහළ මට්ටමකින් පවත්වාගෙන ගිය බවට අපිට සාක්ෂි ලැබෙනවා. ඉතින් මේ රාජ්‍ය පාලනය කරෙත් මේ කාල වකවානුවේ දේවවරම් වාදයේ කියන ක්‍රමයට අනුව 14 වෙනි ලුයි රජුරෝ රාජ්‍ය නම් මමයි කියලා තමයි ප්‍රකාශයට පත් කරලා තිබුණේ. ඒ වගේමයි මේ දේව කැමැත්තට අනුව රට පාලනය කරනවා කියලා මේ කරනවා කියලා තමන් කරුණාවන්ත පාලකයෙකු බව පෙන්වන්නත් උත්සුක වෙච්ච අවස්ථා අපිට හම්බ වෙනවා. කොහොම හරි මේ බූර්බෝන් රාජ්‍ය පෙළපතේ අසීමාන්තික බලය පාවිච්චි කරමින් මේ ලුයි පරපුර අපි දන්නවා විශේෂයෙන්ම අත්නෝමතික ආකාරයට ඉතාමත්ම ක්‍රූර ලෙස මේ පාලන කටයුතු කරගෙන ගියා කියන්න අපිට සාක්ෂි ලැබෙනවා. ඊළඟට අපි ගත්තොත් මේ ප්‍රංශ විප්ලවයට බලපෑ හේතු අතර රජුගේ අධිසුකෝපභෝගී ජීවිතය එකත් එක හේතුවක් වෙනවා. ඒ කියන්නේ මේ කාලය වෙනකොට ප්‍රංශයේ යුද්ධ ගණනාවකට පැටලිලා රාජ්‍ය භාණ්ඩාගාරය ඉතාමත්ම දුර්වල වෙලා ජනතාවගෙන් අධික බදු පටවමින් මේ රජ පෙළපත මේගොල්ලෝ ඉතා සුඛෝපභෝගී ගත කරන්න ඉතාමත්ම කැමැති පාලක පිරිසක් මේ ලුයි පරපුර. ඉතින් ඒ කියන්නේ විශේෂයෙන්ම මේ රජුරුව පවා දුසිරිතයට නැඹුරු බවට අපිට සාධක ලැබෙනවා. ඉතින් මේ රජමාලිගාවේ ප්‍රිය සංഭാෂණ මම කලින් කතා කළා වගේ උද්‍යාන ජල තටාක මල්ගොමු ඒවට විශාල වියදමක් කැප කරා අදි සුඛෝපභෝගී ජීවිතයක් ගත කළා. අපි මේකේ අපිට විස්තර වෙනවා සීත කාලය ගත්තම සීත කාලේ එක තැනක ඉඳන් තව තැනකට අපි හිතමුකෝ ඒ මුළු තැන්ගේ ඉඳන් කෑම කාමරයට කෑම ගෙනියන දුර ප්‍රමාණය ගත්තම මේ ගෙනියන කෑම සීතල වෙලා තියෙනවා. ඉතින් ඒ තරම් විශාල මන්දිර මේවා. ඉතින් මේ වගේ සාක්ෂි අපිට ලැබෙනවා මේ සුඛෝපභෝගී ජීවිත හමුවේ ප්‍රංශ සාමාන්‍ය ජනතාව ඊ타ත්ම රළු ගොරෝසු ජීවිතයක් ඊටාම දුක්ඛදායක ජීවිතයක් ගත කරපු බවට සාක්ෂි ලැබෙනවා. ඊළඟට මේ 16 වෙනි ලුයි රජුගේ අදූරදර්ශී ක්‍රියාපිළිවෙත ගත්තොත් අපිට හම්බ වෙන්නේ 16 වෙනි ලුයි රජු රාජ්‍යත්වයට පත් වෙනකොට මේ විශාල වශයෙන් කෘෂිකර්මාන්ත අංශය පරිහානියට පත් වෙලා රාජ්‍ය භාණ්ඩාගාරේ ආදායම අඩු වෙලා ඉතාමත්ම ගැටලුකාරී වාතාවරණයක් තමයි ප්‍රංශ සමාජය තුළ දකින්නේ. ඒ වගේමයි මේ වෙලාව වෙනකොට ඇමරිකානු නිදහස් සටනට ආධාර දීලා එතනිනුත් ණය වෙලා ගැටලු වලට මුහුණ දීලා හිටියා ප්‍රංශය. ඉතින් ඊළඟට ප්‍රංශය යම් කිසි තීරණයක් ගන්නකොට ඒ තීරණ ගන්න ස්ටේට් ජෙනරල් සභාව රැස් කරලා. ඉතින් මේ 13 වෙනි ලුයිගෙන් පස්සේ මේ ස්ටේට් ජෙනරල් සභාව පවා රැස් කරලා තිබුණේ. විප්ලවය වෙන අවස්ථාවේ වසර 175ක් විතර කාලයක් යනකම්ම මේ
සභාව රැස් වෙලා තිබුණෙත් නැහැ. ඉතින් මේ සභාවේ තිබිච්ච සම්ප්‍රදායම් පවා අමතක වෙලා තිබුණා. ඉතින් මේ වගේ පසුබිමත් එක්ක මේ රජවරුන්ගේ මේ අත්නෝමතික පාලනය හමුවේ සම්පූර්ණ සමාජයේම ගැටුම්කාරී වාතාවරණයක් ගොඩනැගිලා තිබුණා. ඒක නිසා අපි අදූරදර්ශී මේ ක්‍රියාපිළිවෙතත් ප්‍රංශ විප්ලවයට බෙහෙවින්ම සාධකයක් වුණා. ඊළඟට ඇගේ බිසව මාරි ඇන්ටෝනියට් බිසවගේ ක්‍රියාකලාපය. ඇය ඇවිල්ලා ඊ타මත්ම ප්‍රිය සංഭാෂණ වලට කැමති, විලාසිතාවන්ට කැමති, අලංකාරයට කැමති, විශාල ධනයක් ඇය වෙනුවෙන් වැය කරපු කාන්තාවක්, විනෝදකාමී කාන්තාවක්. ඉතින් ඒක දිහත් මේ ප්‍රංශ සමාජය ඇඟිල්ල දික් කරනවා මේ රාජ්‍ය පාලනය ගැන කතා කරනකොට විශේෂයෙන්ම අනවශ්‍ය වියදමක් මේ රැජින වෙනුවෙන් වැය කිරීම නිසා මහ ජනතාව ඇය කෙරෙහි අප්‍රසාදයක් දක්වලා තිබුණා. ඉතින් ඒකත් එක හේතුවක් වශයෙන් අපිට කියන්න පුළුවන්. ඒ වගේමයි මේ රාජාණ්ඩුව දුර්වල වෙන්න බලපාපු මේ සෑම ක්‍රියාදාමයක්ම මේ විප්ලවය ඉක්මන් කරවීමට විශේෂයෙන්ම බලපානවා. ඊළඟට මේ පන්ති සහිත සමාජයක් බිහි වෙලා තිබුණේ. අපි දන්නවා පංච විප්ලවයේ සිදු වෙනකොට පංචේ පන්ති සමාජය ගත්තම් ප්‍රධාන පැති කිහිපයකට බෙදිලා තිබුණා. ඊළඟට එක පන්තියක් තව පන්තියක් කෙරෙහි දේශ සහගතව ඒ විෂමතාවන් වලින් අසාධාරණකම් වලින් මේ පන්ති සැකසීලා තිබුණේ. ඉතින් ඒක නිසා අර පහළ පන්තියේ ඉන්න කෙනා ඉහළ පන්තියත් එක්ක යම්කිසි අමනාපයකින් ඒ අසාධාරණකම් වලට ලක් වෙලා හිටියේ. ඉතින් ඒක නිසා මේ සමාජ ස්තරයත් මේ විප්ලවයට බොහෝසේ හේතු වෙන්න එක කාරණයක් බව අපිට කියන්න පුළුවන්. ඊළඟට මේ ප්‍රංශ සමාජය ගත්තම අපි දන්නවා ප්‍රධාන වශයෙන්ම රජුරෝ ඉන්නවා, පල්ලිය ප්‍රමුඛ පූජකයෝ, ඊළඟට වංශාධිපතිවරු, රදලයෝ සහ සාමාන්‍ය ජනතාව. අපිට ඔහොම සරලව අපිට ඒවා පන්ති ස්තරය බෙදා ගන්න පුළුවන් ප්‍රංශ සමාජයේ පැවතිච්ච. ඉතින් වැඩවසම් සමාජ ක්‍රමයක් පැවතුනේ. ඉතින් මේ වැඩවසම් සමාජ ක්‍රමය හමුවේ වංශාධිපතිවරු රදලියෝ තමයි ඉහළින්ම වැජපුනේ. ඉතින් මේගොල්ලොන්ට තිබුණ වරප්‍රසාද සෑම තැනකම දඩයම් කරන්න පුළුවන්. ඊළඟට මේ රදලියෝ රජමැදුරට සමීප ධනවත් ප්‍රදේශයක තමයි තමන්ගේ මන්දිර සකස් කරලා තිබුණේ. ඊට ළඟ ආසන්නව ගොවිබිම් පවා සකස් කරලා තිබුණා. ඊළඟට හැබැයි ඒ ගොවිබිම් ටිකක් ඈතට වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? අර රදලවරුන් ප්‍රවේණි හිමියෝ සහ ගොවියෝ අතර දුරස්ථභාවයක් දැක්වුවා. ඒ වගේමයි මේ රදලවරුන්ගේ තමන්ගේ භූමිය තුල අපි හිතමුකෝ ඒ ප්‍රවේණිය තුල ඒ ජීවත් වෙන පරිසරය තුල උන්ට අවශ්‍ය ධාන්‍ය ඇඹරුම් ගල්, වයින් පෙරණ යන්ත්‍ර, පෝරණු ඒ ආදී සියලු අවශ්‍යතා ඒ තමන්ගේ භූමිය තුල ඉටු කර ගැනීමට ඒගොල්ලෝ සැදී පැහැදී ඒවා සකස් කරගෙන තිබුණා. ඉතින් මෙහෙම මේ වංශාධිපතිවරුන් ධනවතුන් බවට පත් වෙලා මේ වගේ ප්‍රතිපත්තියක් අනුගමනය කරනකොට ප්‍රංශ සමාජයේ පහත් වැසියා තුළ පහළ හිටපු ඒ ගොවිකම් කරු ජනතාව තුළ මහත් අප්‍රසාදයක් වර්ධනය වෙමින් පැවතුණා. විශේෂයෙන්ම මේ තෙවැනි ස්තරයේ සාමාන්‍ය ජනතාව ගත්තම ප්‍රංශයේ විශාලතම මිනිස් කොටස තමයි නියෝජනය කරන්නේ පහළම පන්තිය. ඊට අමතරව මේ ප්‍රජාව ගත්තොත් මධ්‍යම පන්තිය, ගොවි පන්තිය, කම්කරු පන්ති වශයෙන් හඳුනා ගන්න පුළුවන්. ඊළඟට වෙළඳුන්, නීතිඥයන්, ගුරුවරුන්, වෛද්‍යවරුන් වගේ අය මධ්‍යම පන්තිකයන් නියෝජනය වෙලා හිටියා. ඉතින් මෙහෙම පන්ති සමාජයක මේ ගොවියෝ කියන කොටස ගත්තම ප්‍රංශ ජනගහනයෙන් 92% පමණ සාමාන්‍ය ගොවි ජනතාව. ඉතින් මේ ගොවි ජනතාව මේ පැවතිච්ච ඒකාධිපති ආණ්ඩුව විසින් විවිධ අසාධාරණ කම් වලට ලක් වෙලා විශේෂයෙන්ම බදු වලින් පීඩාවට ඒ මිරිකීමකටපත් වෙලා ඊ타ත්ම දුක්ඛිත ජීවිත ගත කරපු පිරිසක් හැටියට අපිට මේ ගොවීන් හඳුනා ගන්න පුළුවන්. ඊළඟට අපි ගත්තොත් මේ සමාජය තුළ මේ පවතින මේ සමානාත්මතාවය මේ ප්‍රංශ සමාජයේ අපිට දකින්න ලැබුණේ නැහැ. අනිත් කාරණය තමයි අපිට ගන්න පුළුවන් මේ සමාජ ක්‍රමය තුළ එක සමාන නීති පද්ධතියක් නොතිබීම. ඉතින් ඒකත් ප්‍රංශ විප්ලවයට බොහෝසේ බලපෑවේ. මොකද එක එක නීති ක්‍රම, බදු ක්‍රම එකිනෙකට වෙනස්කම් තිබුණා. ඊළඟට යම් ප්‍රදේශයක සාධාරණ සහ යුක්ති සහගත ලෙස පිළිගත් නීතියක්
තවත් ප්‍රදේශයකදී ඉතාමත් අසාධාරණ ලෙස අයුක්ති සහගත ලෙස ඒ නීතිය ප්‍රතික්ෂේප කරලා තිබුණා. මේ වගේ අවිධිමත් නීති පද්ධතියක් තමයි ක්‍රියාවට නැංගුවේ. ඉතින් මේ වගේ පීඩාවටපත් වුණා බොහෝ වෙලෙන්දු, ඊළඟට මේ බදු ගෙවන්නට ලක් වෙච්ච සාමාන්‍ය ගොවි ජනතාව. මේවා පීඩාවටපත් වෙනකොට මහ ජනතාව මහත් පීඩාකාරී ලෙස හැසිරෙන්න සිද්ධ වුණා. ඒ වගේමයි මේ නිලධාරීන් අතරත් වංචාව, දූෂණය වගේ දේවල්, දූෂ්‍ය දේවල් ඒ සමාජයේ ඉතාමත්ම ඉහළට ගිහින් තිබුණා. ඉතින් මේකෙන් ප්‍රමුඛ වශයෙන්ම මධ්‍යම පාන්තිකයන් පවා ප්‍රංශ සමාජය තුළ මහත් පීඩාවකට පත් වෙලා හිටියා. මේ කරුණු කාරණා සියල්ලත් එක්කම එනකොට රාජ්‍ය භාණ්ඩාගාරය ඉතාමත්ම බංකොලොත් භාවයකට පත් වෙලා තිබුණා. මොකද රාජ්‍ය පවුල එක පැත්තකින් සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන්න විශාල වියදමක් දරනවා. ඊළඟට අපි දන්නවා මේ සත් අවුරුදු යුද්ධය, ඊළඟට ඇමරිකන් විප්ලවයට සම්බන්ධ වීම නිසා ඒ අනවශ්‍ය යුද වියදම් පවා මේ ප්‍රංශ භාණ්ඩාගාරයට දරා ගන්න බැරි වුණා. ඒවත් එක හේතුවක් වුණා. මොකද ඇමරිකන් විප්ලවයේදී අර බ්‍රිතාන්‍යයන්ට එරෙහිව සටන් වැදීමට ඇමරිකානුවන්ට ප්‍රංශය සහාය දක්වනවා. එතන විශාල වියදමක් දරන්න සිද්ධ වෙනවා. ඉතින් මේ හේතුවෙන් තමයි මේ භාණ්ඩාගාරයේ බංකොලොත් භාවයට පත් වෙලා තමන්ගේ රටේ ආර්ථික සුරක්ෂිතතාවයක් ඇති කරගන්න මේ බූර්බෝන් රාජ්‍ය පෙළපත අපොහසත් වෙනවා. ඉතින් මෙතනදී මේ මධ්‍යම පාන්තිකයොත් රාජ්‍ය නිර්බාධවාදී ප්‍රතිපත්තියක් තමයි අපේක්ෂා කරන්නේ. ඊළඟ කාරණය තමයි ප්‍රංශ විප්ලවයේ ඇති වෙන්න හේතුව අසාධාරණ බදු ක්‍රමය. මේක බෙහෙවින්ම බලපෑවා මේ රාජාණ්ඩු පාලන ක්‍රමයේ යටතේ විශේෂයෙන්ම මේ රදල පන්තිය, පූජක පන්තිය මේ බදු වලින් නිදහස් වෙලා හිටියේ. ඊ타ත්ම අධික ලෙස බදු බරින් පීඩාවටපත් වෙලා හිටියා සාමාන්‍ය ගොවි ජනතාව. ඉතින් මේ ගොවි ජනතාව මත පැටවිච්ච මේ බදු බරින් පීඩිත වෙලා තිබිච්ච සමාවෙන්න ඒ තත්ත්වය නිසා සමාජයේ මහත් අප්‍රසාදයක් ලක් වෙලා තිබුණා මේ ආණ්ඩුව කෙරේ. විශේෂයෙන්ම ඒ කාලේ පැවතිච්ච ඉතා ප්‍රසිද්ධ අපි බදු වර්ග කීපයක් හඳුනා ගන්න පුළුවන්. ටේල් බද්ද, ගැබේල් බද්ද, කැපිටේෂන් බද්ද, මෙහෙම ඒවා විශේෂයෙන්ම බලපෑවා බදු ක්‍රම. ඊට අමතරව මේ තත්කාල වකවානු වෙනකොට ප්‍රංශ සමාජයේ හිටපු ඒ දාර්ශනිකයන්ගේ මතවාද විශේෂයෙන්ම මේ විප්ලවයට බලපාලා තියෙනවා. මොකද ඒ පැවතිච්ච රාජාණ්ඩු ක්‍රමය, ඒ පැවතිච්ච පල්ලියේ ඒකාධිකාරීත්වය මේ දාර්ශනිකයෝ විවේචනය කරන්න පටන් ගත්තා. මේ සමාජයේ පවතින විෂමතාවයන් පෙන්වලා දෙන්න පටන් ගත්තා. දාසභාවය නැති කරන්න ඕන. වැඩවසම් වරප්‍රසාද අහෝසි කරන්න ඕනි කියන එක මේ දාර්ශනිකයෝ පෙන්වලා දුන්නා. ඉතින් ඒකත් ප්‍රශ්න පංච විප්ලවයට බෙහෙවින් බලපාන විශේෂයෙන්ම වෝල්ටයර්, මොන්ටෙස්කියු, රූසෝ, ඩිඩොරොට් වගේ දාර්ශනිකයන්ගේ අදහස් මේ ප්‍රංශ විප්ලවයට ඍජු ලෙසම බලපෑවා. ඉතින් කොහොම හරි මේ හේතු සාධකත් එක්ක කරුණු කාරණාත් එක්ක ප්‍රංශ රාජාණ්ඩුව 1780 වගේ දශකයේ වෙනකොට ප්‍රංශයේ එක විරෝධතා මේ රාජාණ්ඩුව කෙරෙහි එල්ල වෙලා තිබුණා. ඒ වගේමයි 16 වෙනි ලුවීගේ රාජ්‍ය කාලය වෙනකොට සමාජය තුල විරකියාව ඉතාමත්ම ඉහළ යන්න පටන් ගත්තා. ඊළඟට රැකියාවේ ඒ වේතනයට නොසෑහෙන මට්ටමින් භාණ්ඩ මිල ඉහළ ගිහින් තිබුණා. ඊළඟට කුෂි අස්වැන්න අඩු වෙලා තිබුණා. මහ ජනතාව ඉතාමත්ම දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දීලා හිටියා. මේ ඔක්කොම ප්‍රංශ විප්ලවයට හේතු වෙනවා. ඒ වගේමයි ඇමරිකානු නිදහස් සටන අවස්ථාවෙත් විදේශ වලින් ණය ලබාගෙන තිබුණා. ඉතින් මේවා ප්‍රංශ ආර්ථිකයට දරා ගන්න බැරි පීඩා බවට පත් වෙනවා. ඉතින් කොහොම හරි ප්‍රංශ ආර්ථිකය බිඳ වැටලා තිබිච්ච ආර්ථිකය නැවත ස්ථාපිත කරන්න ඕනි කියලා වසර 175කට ආසන්න කාලයක් කැඳවාගෙන නොතිබිච්ච මේ ස්ටේට් ජෙනරල් සභාව කැඳවන්න තීරණය කරනවා. ඉතින් මේ අවස්ථාවේදී මේ ස්ටේට් ජෙනරල් සභාව හැදලා තිබුණේ පූජක පන්තිය, රදල පන්තිය, සාමාන්‍ය ජනතාව කියන මේ පන්ති තුනේම එකතු වෙයි. ඉතින් මේ අවස්ථාවෙත් එක එක විරෝධතා එල්ලවීමක් නිසා මේ මෙතනදී රදලයෝ සහ ඒ කියන්නේ ඡන්දය පාවිච්චි කිරීමේදී යම්
ක්‍රමයක් මේගොල්ලෝ අනුගමනය කළා. විශේෂයෙන්ම රදල සහ පූජක පන්ති එක් වෙලා ඒ මත පරාජය කරන්න උත්සාහ දරන්න ගත්තා. ඒතර මෙතනදී සාමාන්‍ය ජනතාවත් හිටියා. ඉතින් මේ සාමාන්‍ය ජනතාවගේ මේ ඒ ක්‍රියාකලාපයට මහත් අප්‍රසාදයන් එල්ල කරා සාමාන්‍ය ජනතාව ඒ ක්‍රියාකලාප. ඉතින් කොහොම හරි 1789 මැයි මාසෙ වෙනකොට මේ ස්ටේට් ජෙනරල් සභාව රැස් කරනවා. ඒක නියෝජිතයෝ රැස් වෙනවා. එතනදී රැස් වෙන්නේ ජාතික සභාවක් වශයෙන් මේ ප්‍රංශයට නව ආණ්ඩු ක්‍රමයක් පිහිටුවීමට දියුරුම් දෙන්න තමයි. පසු කාලයේ අපේ ඉතිහාසයේ සටහන් වෙන්නේ ටෙනිස් පිටියේ දියුරුම කියන නමින් තමයි මේ ක්‍රියාකලාපය අපිට හඳුනා ගන්න පුළුවන්. කොහොම හරි අවසානයේදී මේ ජාතික රාජ්‍ය සභාව අවෝසි කරන බවටත් ඊළඟට කුමන්ත්‍රණයක් හේතු යම් කිසි ආහාරීංගයක් ඇති වෙන බවටත් පැතිර ගිය ආරංචියත් එක්ක මොකද වෙන්නේ මේ ප්‍රංශ සමාජයේ හිටපු වෙළඳුන් කුඩා කර්මාන්තකරුවන් ඊළඟ ශිල්පීන් එකතු වෙලා ඒගොල්ලෝ අතට ආයුධ අරගෙන මේ බැස්ටිල් බන්ධනාගාරය වට කරන්න පටන් ගත්තා. ඉතින් මේ බැස්ටිල් බන්ධනාගාරය 1989 ජූලි 14 වෙනි දින තමයි බැස්ටිල් බන්ධනාගාරයට ලක්ෂයක පමණ පිරිසක් ඒක වටලලා ඒ සිරකරුවන් මුදා හැරලා නේද ප්‍රධාන ආරක්ෂක බටයා ඝාතනය කරලා අන්තිමට ඔහුගේ හිස ප්‍රදර්ශනය කරන්න පටන් අරගෙන මේ කැරැල්ල විප්ලවයක් බවට පත් වෙලා සම්පූර්ණයෙන්ම බැස්ටිල් බන්ධනාගාරය අල්ල ගන්නවා. ඉතින් මේක තමයි ප්‍රංශ විප්ලවයේදී සිදුවෙන මේ රජ පවුලේ පිරිස මේ මාලිගය තුල සිරගත කරලා ඒ සිරගත කිරීමකට ලක් වුණා. අවසානයේදී වංශාධිපතිවරු සහ මේ පූජකයෝ පිරිසත් මෙතනදී කැරල්කරුවන් විසින් ඝාතනයකට ලක් වෙලා 20000ක් පමණ ඉහළ පාන්තිකයන් පිරිසක් රටින් පිටමං වෙලා යන්නත් ගිය බව සඳහන් වෙනවා. ඉතින් ප්‍රංශ විප්ලවයේ ප්‍රතිඵල ගත්තොත් අපිට පැහැදිලිව මෙතනදී පෙනී යන්නේ මේ පැවතිච්ච ඒ අසහාය රාජාණ්ඩු ක්‍රමය සහ අසාධාරණ නේද සමාජ ආර්ථික ක්‍රමයට එරෙහිව ඒ තත්කාල වකවානුවේ සිටියේ මහ ජනතාව මේ ඒකාධිපතිත්වය බිඳ දමලා Taman ජය ලබා ගන්න පටන් කරපු උත්සාහයක් තමයි මේ දකින්නේ ඉතිහාසයේ වැදගත් සම්දිස්ථානයක් ලෙස මේ අපිට හඳුනා ගන්න පුළුවන්. විශේෂයෙන් මේ ප්‍රංශ විප්ලවය මගේ නිදහස සමානාත්මතාවය සහෝදරත්වය කියන සටන් පාඨයන් ප්‍රමුඛ කොටගෙන තමයි මේ විප්ලවවාදීන් විසින් මේ අරාජක වූ ප්‍රංශය පාලනය කිරීම පිණිස විවිධ ක්‍රියාමාර්ග ඊට පස්සේ ගන්න බව අපිට පේනවා. ඉතින් මේක නිසා මේ ප්‍රංශ විප්ලවය කියන්නේ කාලීන ලෙස මුළු මහත් ලෝකයටම බලපෑ මහත් ප්‍රතිඵලත් කර දුන්න ඉතාමත්ම වැදගත් ඓතිහාසික සිදුවීමක් වශයෙන් අපිට ප්‍රංශ විප්ලවය හඳුනා ගන්න පුළුවන්. බොහොම ස්තුතියි.